මොනවද මේ React කියන්නේ? නැත්නම් React.js කියන්නේ මොකද්ද? ඇයි මේ තරම් පොපියුලර් වෙන්නේ React.js front end development වල? ඉතින් අද අපි මේ දේවල් ඔක්කොම කතා කරනවා. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම ඇයි මේ තරම් පොපියුලර් වෙන්නේ React.js? මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ React.js වල use වෙන reusable component architecture. ඉතින් developers ලට පුළුවන් component වෙනම හදාගෙන එයාලගේ application එකේ pages වල usable component විදිහට use කරන්න. ඉතින් අපි ඉස්සරහට අපේ project එක create කරනකොට බලමු කොහොමද මේක ඇත්තටම වෙන්නේ රියල් ප්‍රොජෙක්ට් වල කොහොමද වෙන්නේ කියලා. ඒක එක රීසන් එකක්. ඒ වගේම තව රීසන් එකක් තමයි virtual DOM එක React.js වල තියෙන. අපි normal JavaScript HTML CSS use කරනකොට වෙන්නේ අපේ browser එක කෙලින්ම අපේ DOM එක update කරන එක. කියන්නේ document object model එක තමයි අපේ DOM එක කියන්නේ. ඒක අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මේක කෙලින්ම අප්ඩේට් කරන browser එක through අපේ application එක ගොඩක් slow වෙනවා. ඉතින් ඒකට විසඳුමක් ලෙස තමයි React.js වල මේ virtual DOM එක හඳුන්වලා දීලා තියෙන්නේ. මේක වෙන්නේ අපේ JavaScript එකෙන් කොපියක් අරගෙන virtual DOM එකක දාලා හදාගන්න React.js වල. එතකොට ඒක තමයි අප්ඩේට් වෙන්නේ. කෙලින්ම browser එකේ DOM එක අප්ඩේට් වෙන්නේ නැහැ. මොකක් හරි change එකක් වුණාම virtual DOM එක අප්ඩේට් කරලා තමයි ඒ අදාළ change එක විතරක් render කරනවා අපේ browser එකේ DOM එකට. ඉතින් ඒ හින්දා ඔයාලගේ application එක ගොඩක් fast වෙනවා. ගොඩක් මේක බලපන් ලොකු application වලට. ඒක එක රීසන් එකක්. ඒ වගේම third reason එක තමයි React.js developers ලට හොඳ job demand එකක් තියෙනවා. ඉතින් ඔයාලා React.js study කරනවා නම් ඔයාලට හොඳ job එකක් front end developer කෙනෙක් විතර හොයාගන්න අනිවාර්යෙන් පුළුවන්. ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන් React.js study කරන්න front end development ඔයාලා කරනවා නම්. ඒ වගේම හතරවෙනි හේතුව තමයි මේක හොඳ community එකක් තියෙනවා. ඒ වගේම developers ලට මොකක් හරි bug එකක් ආවොත් React code වල bug එකක් ආවොත් මේ ඉක්මනට fix කරගන්න හොඳ community එකක් තියෙනවා. ඉතින් මේ වගේ reason ගොඩක් නිසා තමයි front end developers ලා React.js recommend කරන්නේ. ඉතින් අද අපි ගොඩක් දේවල් කතා කරනවා මේ virtual DOM එක කොහොමද මේ reusable component හැදෙන්නේ. ඒ වගේම React.js වල වැදගත්ම part එකක් React routing මේ ඔක්කොම අපි කතා කරනවා. ඉතින් වීඩියෝ එක දිගටම රැඳී ඉන්න. ඔන්න ඉතින් හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ project එකට. හරි? හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම අපේ React project එක create කරගමු. browser එකට ගිහිල්ලා අපි React කියලා type කරන්න. හරි පළවෙනි link එකට යන්න ඔයාලා. ඕකේ එතරම් මෙතනට learn React කියන තැනට ඒ බටන් එකෙන් යන්න link එකෙන් ගිහිල්ලා මෙතන installation කියලා තියෙනවා. ඒ click කරන්න. ඊට පස්සේ build React app from scratch කියලා තියෙනවා. එතනට යන්න. අපි මේක week වලින් තමයි click කරන්නේ. ඒතර week වලින් වෙන්නේ අපේ React application එක fast වෙනවා. එතකොට මේ අපේ template එකක් create වෙනවා වෙනම React එකම week වලින්. එතකොට අපිට unused codes ගොඩක් remove කරලා තියෙනවා මේ week එකෙන්. ඒතර අපිට ගොඩක් අපේ application එක fast වෙනවා. ඒ නිසා අපි මේ week template එක use කරන්නේ. ඔයාලට වැඩිදුර මොනවා study කරන්න තියෙනවා නම් ඕනේ නම් මෙතන week කියන link එකෙන් ගිහලා study කරන්න පුළුවන් week එක. හරි එහෙනම් අපි මේක මෙතනින් copy කරගත්තා. ඊට පස්සේ ඔයාලා folder එක create කරගන්න. folder එක create කරන් එතන URL අපේ බායකට ගිහිල්ලා cmd කියලා type කරන්න. ඒවා basic දේවල් මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා. ඊට පස්සේ එතන code system dot කියලා enter බලන්න. ඒතර ඔයාලගේ VS Code එක open වෙනවා. මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ VS Code එක install කරන් තියාගන්න. හරි. හරි. ඕකේ ඊට පස්සේ අපි terminal එක open කරගමු. මෙතන අනිවාර්යයෙන්ම ඔයාලා command prompt කියන එක select කරලා තියාගන්න. හරි එතකොට අපි install කරමු අපේ React app එක. මෙතනට මම sorry. හරි. අපිට නමක් දෙන්න පුළුවන් මේ my app කියන එක තමයි අපේ project එකේ නම. හරිද? ඒකට අපිට දෙන්න පුළුවන්. my just අපි දෙමු React app වගේනේ. React app කියලා දෙමු. හරි. enter බලමු. enter බලන්න ආයෙත් enter. හරි. පොඩි වෙලාවක් යනවා බලමු.
ඉක්මනට ඉන්ස්ටෝල් වෙයි. අපි ෆස්ට් මේ ලෙසන් එකේ මුලින්ම අපි කතා කරනවා මේ ස්ට්‍රක්චර් කතා කරන React වල React ප්‍රොජෙක්ට් එකේ next අපි coding part කරනවා component කොහොමද අපි component create කරන්නේ ඊට පස්සේ routing ගැන කතා කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට virtual DOM එකයි real DOM එකයි කියන මම idea එකක් දෙන්නම්. ඒතර මේක අපේ crash course එකක් විදිහට කරන්නේ. ඔයාලට fully course එකක් වුණා මේක පැය 6ක් වගේ ලොකු ඇදෙන course එකක්. ඉතින් ඔයාලට එහෙමත් ඕන නම් step by step හරියටම යන්න. මේක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා React වල කතා කරනවා hooks ගැන කතා කරන්න තියෙනවා. එතකොට අපේ JSX ගැන clearly කතා කරන්න තියෙනවා. එතකොට දැන් අපි TypeScript යන්නේ ඒ ගැන කතා කරන්න තියෙනවා අපේ project එකේ. එතකොට week ගැන කතා කරන්න තියෙනවා fully. එතකොට ඒ ටික මගේ idea එකක් තියෙනවා අපි වෙන වෙනම කතා කරන්න. කොහොම එකට යන්නේ නැතුව ගොඩක් boring නිසා ඉස්සරහ බලමු. හරි අපේ app එක create වෙලා තියෙන්නේ අපි මේ link එකට ගිහිල්ලා බලමු. control එක ඔබන් click කරාම කෙලින් browser එක open වෙනවා නැත්නම් කෙලින්ම copy කරලා ගන්න. හරි. එතකොට මෙයාලා default template එකක් තියෙනවා. බලමු අපි මොන වගේද කියලා. හරි මෙතන මෙහෙම තමයි template එක තියෙන්නේ. මෙතන for design එකක් තියෙනවා. එතකොට මෙතන state එකක් තියෙනවා. right. අපි එහෙනම් යමු project එක. හරි අපි first කතා කරමු අපේ structure එක project එකේ. ඉස්සරහට බලමු node module කියලා තියෙන එකක් folder එකක්. මේක තමයි අපි install කරනවා මේ libraries dependencies මේ ඔක්කොම install වෙන්නේ මෙන්න මේ node module කියන folder එක ඇතුලේ. එතකොට අපි මේ GitHub එකට push කරන්නේ npm install එකක් ගන්න automatically මෙතන එනවා. හරි ඊට පස්සේ public එක තමයි අපේ assets එහෙම දාන්නේ කියන්නේ images එහෙම මේක තමයි දාන්නේ. එතකොට අපි mainම folder src කියන එක. source කියන තමයි ඒකේ long meaning එක source file එක. එතකොට මේකේ assets මේකෙත් දාන්න පුළුවන් අපිට. එතකොට මේකේ තමයි හරි මේකේ ටික අපි කතා කරමු ඉස්සෙල්ලා. app css කියන්නේ අපේ styling වල use කරලා තියෙන file එකක්. app tsx මේක තමයි src වල තියෙන main file එක කියලා ගන්න පුළුවන් අපිට. මේක තමයි අපි routing වලට use කරන්නේ. එතකොට දැනට මෙයාලා default template එකේ code එක මෙතනම දාලා තිනවා. සාමාන්‍ය අපි ලොකු application එකක් කරනකොට මෙතන දාන්නේ නැහැ code එක. අපි වෙන වෙනම space හදා ගන්න. හරි? ඒ නිසා මම දැනට ඔයාලට පෙන්නන්න මේ ටික අයින් කරන්න. හරි? මේ code block එකට මේ state එකක් ඕනේ මේ ටික app css remove මොකද styling වල දාලා මේකත් ඕනේ මේකත් තමයි. right මොනවද නැහැ හරි. හරි අපි routing ගැන කතා කරනකොට මෙතන අපි routing අපි හදාගමු මේ අපි file එකට ඇවිල්ලා එතන අපි net එක බලය index css කියන්නේ මේක global css file එක කියන්නේ මෙතන මොනාරි style එකක් දැම්මොත් මුළු application එකටම ඒක effect වෙනවා right. එතකොට main css මේක තමයි අපි කිව්වොත් මේකේ heart එක වගේ react වල මොකද මෙතන තමයි main අපේ app එක මෙතන අපි routing දැම්මට මෙතන තමයි ඒක render වෙන්නේ. එතකොට ඔක්කොම routing වැඩ කරන්නේ මෙතන render වෙන නිසා right. එතකොට මේක තමයි main අපේ file එක මේකයි main tsx කියලා දාලා තියෙන්නේ right. එතකොට ඔයාලා පුළුවන් බලන්න මෙතන get element by id root කියලා එකක් right. ඒක තමයි අපේ DOM එක අරන් තියෙන්නේ html DOM එක හරිද. ඒක මම කියන්නම් මෙන්න මේ තියෙනවද html index html කියලා මේක තමයි අපේ main html tree එක මේ html එකයි තියෙන්නේ html එක file එකයි තියෙන්නේ React වල ඒකෙන් තමයි අපේ ඔක්කොම ටික render වෙන්නේ හරිද. ඒකයි මෙතන import කරලා තියෙන්නේ root එක විදියට මෙතන id එකෙන් මෙතන අරගෙන import කරලා තියෙන්නේ හරි.
ඔයාලා දන්න HTML යූස් කරන අපි මොක එලිමන්ට් එකක් ගන්න මේ get element by id නැත්තම් class එහෙමනේ ගන්න. ඒතර මේ id එකෙන් තමයි මේක අරන් තියෙන්නේ. අපේ HTML ෆයිල් එක හරි. හරි. ඊට පස්සේ අපි git ignore අපේ git hub එකට දාන්න ඕනේ නැති ෆයිල්ස් ටික මෙතන දාන්න පුළුවන්. ඒතර eslink.config.js කියන්නේ මේකෙන් අපේ කෝඩ් එකේ quality එක check වෙනවා. කෝඩ් එකේ standards තොට react hooks වගේ දේවල් මේකෙන් තමයි check වෙන්නේ. ඒතර මේක ඒ නිසා තමයි මේ errors තිබ්බොත් errors පෙන්නනවා. එතකොට මේ ටික check වෙන්න තමයි මේ ෆයිල් එක configuration එක තියෙන්නේ. හරි. මම index එක ගැන කිව්වා. okay package dash log json කියන්නේ මේක තමයි අපි dependencies libraries install කරනවා react එකේ අපිට application වල ඕන දේවල්. ඒතර මේකේ version ටික lock කරලා තියෙන්නේ මෙන්න මේ json ෆයිල් එකේ. එතකොට package.json කියන්නේ මේක තමයි අපි ඔක්කොම අපි install කරන dependencies ටික බලා ගන්න පුළුවන් වෙන්නේ list එක. array විදියට. මෙතන තියෙනවා div dependencies තියෙනවා dependencies තියෙනවා. तो div dependencies කියන්නේ අපි development වලට විතරයි use වෙන්නේ හරි. එතකොට අපේ production එකේදී use වෙන්නේ මෙන්න මේ dependencies ටික. එතකොට මේ ටික වලට බලන්න පුළුවන් name එක තියෙනවා අපේ project එකේ. එතන security reason එක නිසා private 2 කියලා තියෙනවා. මොකද සමහරවිට අපේ code npm වලට publish වෙන්න පුළුවන් එක වලක්වන්න තමයි ඒක තියෙන්නේ. version එක තියෙනවා type එක module කියලා දාලා තියෙන්නේ. අපි මේක use කරන්නේ es module කියන එක. එතකොට තමයි export import කරන්න පුළුවන් අපේ component එහෙම. ඒකයි මේ module එක දාලා තියෙන්නේ. ඊට පස්සේ script එක. අපි ගොඩක් script use කරනවා build කරන්න අපේ command එකේ run කරන්න ගොඩක් script use කරනවා. ඒ නිසා තමයි මෙතන දාලා තියෙන්නේ. අපිට අපේ script අපේම ඒවාත් හදා ගන්න පුළුවන්. මෙතන development වල dev use කරනවා build production build එකේ build lint එකෙන් check කරනවා මම කිව්වේ errors ඒ ටික check කරන්න පුළුවන් අපිට code quality එක වගේ preview build එක අපි locally check කරන්න අපේ app එක හරි ඒ වගේ script ගොඩක් අපිට හදා ගන්න පුළුවන් මෙතනක් තියෙනවා right හරි ඊට පස්සේ tsconfig.json කියන ෆයිල් මේකෙන්ද අපි මුළු application එකේම ts configuration එක මොකද අපි typescript තමයි use කරන්නේ අපේ modern react app වල तो TypeScript වල configuration හදන්න නැත්නම් අපි වැඩ කරන්නේ ගොඩක් error type errors ඔක්කොම එනවා මේ අපේ coding වල අපි TSS කියලා ගහුවල වැඩක් නැහැ මෙතන extension එක right එතකොට මෙතන විතර configuration එක ඔක්කොම හදලා තියෙන්නේ එතකොට DOM එකට අදාළ configuration අපේ මෙතන මේ src නැත්නම් src වල අදාළ configuration වගේ ගොඩක් දේවල් මෙතන වල බලා ගන්න පුළුවන් JSX වලට අදාළ TSS configuration මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. හරිද? මේක ගොඩාක් තියෙනවා. මෙතන SRC include කරලා තියෙනවා මේක. ඒතර මේ settings ටික අනිවාර්යෙන් default එනවා. ඒතර වල මම change කරන්න දෙයක් නැහැ. හරි. ඊට පස්සේ tsconfig.json එක තමයි main base file එක ts වල. ඒතර මේකේ reference data import කරලා තියෙනවා අපේ අනිත් ts files ටික. ඒ වගේම compiling option ටික දාලා තියෙනවා. production එකේදී ඕන වෙන ටික. හරි. ඊට පස්සේ වල බලන්න පුළුවන් මේ කියනෝනේ මොනවද තේරුන්නේ නැහැ වගේ නම් ගොඩාක් අපි එක්ස්ප්ලেইন කරන්න ටයිම් නැති නිසා ගොඩාක් හැම එකම පොයින්ට් වයිස් එක්ස්ප්ලেইন කරන්නේ ඔයාලට Google ගන්න පුළුවන් මොනවාරි මේ පොඩි දේවල් එකකින් ඔයාලට self study කරන්න වෙනවා ඇත්තටම මොනවාරි තියෙනවනේ ඔයාලා අහගන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම රිප්ලයි එකක් කරන්න හරි ඊට පස්සේ tsconfig.node කියන එක අපි මේ settings ts single configuration ටික තියෙන්නේ අපේ වීට් එකට අපි වීට් නිවස් කරන එතකොට වීට් එක රන් වෙන්නේ බ්‍රවුසර් එකේ නෙමෙයි නෝඩ් වල නෝඩ් එන්වයරන්මන්ට් එක. එතකොට ඒකට අදාළ කන්ෆිගරේෂන් ටික වලට බලා ගන්න පුළුවන්. හරි වීට් එක අපි වීට් යූස් කරන එතකොට ඒකට අදාළ සෙටින්ග්ස් ටික තියෙනවා. ඔව්. එතකොට මේ ටික තමයි අපේ ස්ට්‍රක්චර් එක React වල. එතකොට මේන්ලි src එක package.json index.html එක එතකොට ඔයාලට බලා ගන්න මෙතන main tss මම කිව්ව app එක අපේ රෙන්ඩර් වෙන්නේ මෙතන. ඒක තමයි ඔයාලා mainly study කරන්න. හරි. right. හරි. එහෙනම් අපි වැඩේට යන්. අපි ඉස්සලාම අපේ experience ටිකක් හදාගමු නේ. automated component කියන්නත් පුළුවන්. මම that experience කියලා folder එකක් හදා ගන්නවා. src එක තමයි ඔයාලා code කරන්න ඕනේ. හරි. මතක තියාගන්න.
මේකේ මං home and about කියලා ෆයිල්ස් දෙකක් හදාගන්නවා. TSX තමයි අපේ ඉන්ස්ටන්ෂන් එක TS යූස් කරන්නේ අනිවාර්යයෙන්. JS දාන්න එපා. about TSX හරි. හරි එහෙනම් අපි පළවෙනි අපේ home page එකේ component එක හදාගමු. හරි මේක අපිට ක්‍රම දෙකක් තියෙනවා මේ අපි code එක JSX write කරන එකක් අපිට asynchronous විදියට අපිට මේක අපිට component එක හදන්න පුළුවන් asynchronous function එකක් විදියට. එහෙම නැත්නම් අපේ default function එක විදියට මම default විදියට යන්නම්. right මේ ඔක්කොම වලට React documentation එකත් බලා ගන්න පුළුවන්. හරි. export කියලා අපි දාන්නේ මොකද අපිට සමහරවිට අපිට උනාරේ export කරන්න උනොත් මේ import කරන්න උනොත් වෙන තැනකට ඒකයි මේ export කියලා දාන්නේ. හරි. default function sorry අපි home කියලා දාමු. right මෙතන අපි return එකක් දා ගන්න ඕනේ. code එක return කරන්න. රයක් එනවා මේක asynchronous එකක් නෙමෙයි. එතකොට අපි මේක දාන්නේ මෙතන arrow එක කෙලින්ම return කියලා මෙතන අපේ code එක type කරගන්න පුළුවන්. මෙතන මට පොඩ්ඩක් අමතක වුණා. මෙතන ඔයාලා දාගන්න ඕන return එක දානකොට වරහන් දෙයක් ඇතුළ තමයි දාන්නේ. හරි ඒක React වල තියෙන rule එකක්. right එතකොට ඔයාලා මේ JSX තමයි මේ block එකේ type කරන්න. ඉතින් JSX කියන්නේ HTML ම තමයි 99%. ඔයාලා පොඩි පොඩි දේවල් වෙනස් වෙනවා JSX වල. අපි example එකකට ගත්තොත් දැන් අපි HTML class කියලානේ දාන්නේ මොකද style එකක් කරන්න. class එකක් දාන්නේ. මේකේ අපි class name කියලා දාන්න. එතකොට ඔයාලා input form වල HTML වල දාන්නේ label එක දාන්න label කියලානේ. මේක label 4 කියලා දාන්න. මේ වගේ පොඩි පොඩි changes තියෙන්නේ. ඒකයි JSX කියන්නේ. එතකොට අපි මේක TSX use වෙන්නේ මොකද? same යන්නේ TSX කියන්නේ අපි TS use කරන නිසා. right හරි එහෙනම් අපි අපේ code එක write කරගමු. මෙතන මම දානවා class name එකක් home content කියලා. මේව දාන්නේ අපි styling වලට. ඊට පස්සේ මම ඔයාලට shortly මේක type කරගන්න div dot class name එක දාන්න. මම දාන hero section කියලා. ඊට පස්සේ tab එක ඔබ. හරි automatically ගන්න පුළුවන් easily. හරි hero section එක ඇතුලේ මම දාගන්නවා h1 එකක්. හරි hero section එක ඇතුලේ h1 එකක් දාගමු. welcome to my home page කියලා පොඩි එකක් දාන්න. ඊට පස්සේ paragraph එකක් අපි දාගමු. dot hero subtitle එක දාගමු. sorry hero subtitle. හරි ඊට පස්සේ අපි එතන දාමු ඔයාලා කැමති ටෙස්ට් එකක් දාගන්න. bill amazing කියන එක වැරදි. ඒ වතුනේ amazing at with ටිකක් කියලා ඔයාලා කැමති එකක් දාන්න right. හරි ඊට පස්සේ අපි දාගමු
හරි මේක හීරෝ සෙක්ෂන් එකක් විදිහට හීරෝ සෙක්ෂන් කියලාද හීරෝ සෙක්ෂන් වෙනවා. හරි නෙක්ස්ට් අපි තව සෙක්ෂන් එකක් දාගමු පොඩි කාඩ් එකක් වගේ. හරි හරි ඊට පස්සේ ඔයාලට තව මොනාරි කෝඩ් රයිට් කරගන්න පුළුවන් මෙතන ඕන දෙයක් මේ විදිහට තමයි යන්නේ right. එතකොට මේ බ්ලොක් එකෙන් එළියට ඇවිල්ලා ඔයාලට තව ඩීල් එකක් දාන්න HTML වගේම කරන්න පුළුවන්. හරි මම දැනට මම බටන් එකක් දානවා අපේ about us page එක route වෙන්න right. මම එතන ඩීල් එකක් දාගන්නවා class name එක දානවා CTA section කියලා. හරි මෙතන අපි දාමු හරි මෙතන මම දාගන්නවා අපේ ලින්ක් එකක්. හරි මෙතන ලින්ක් එකක් දැන් ලින්ක් එකක් තියෙන්න බෑ. ඒතකොට මේක ලින්ක් කියන එක එන්නේ React router DOM එකෙන්. ඒතකොට අපි මේක import කරන්න කලින් අපි අපේ React router DOM එක install කරනවා. React router DOM right. මේ copy කරගන්න ඊට පස්සේ අපි install කරගමු කෙලින්ම. මේ npm icon install කියන එකම තමයි. හරි මෙතන install ලා තියෙනවා. එතකොට හරි අපිට දැන් මෙතන අපේ link එක import කරගන්න පුළුවන්. sorry මෙතන අපි import කරගමු manually. link from මොකක්ද අපේ React router DOM. හරි අපි link එක import කරගන්න හරි එරේ ගියා. අපි මේක දාමු about කියලා. about මෙතන අපි දානවා අපේ path එක. කියන්නේ URL path එක. හරිද? මෙතන. හැබැයි අපි දැනට අපි routing URL path හදලා නැහැ. routing හදලා නැහැ. හරි. එහෙනම් අපි routing හදන්න යන් මේකට දාන්න කලින්. right. එතකොට මම කොයි FTSX තමයි හදන්නේ කියලා අපි. හරියට මෙතනින් මම import කරගන්නවා Pythonian browse router browse from React router DOM. හරි. හරි මම කම්මැලි ඉතින් පොඩ්ඩක් type කරන්න මෙතනින්. හරි. අපි ඉතින් import කරගත්තා. ඊට පස්සේ අපි හිතමු දානවා ඉස්සරහම router එකකින් අපි track කරනවා අපේ routes ටික. router ඊට පස්සේ routes කියලා අපේ route ටික දාන්න යනවා. හරි මෙතෙන් close එක අනිවාර්යෙන් දාන්න. route එකේ අපි ඉස්සරහම දෙනවා path එක. අපි මොකක්ද කොතනද අපි navigate කරන්න කියන්නේ. path එක අපිට අර කැමති නමක් දෙන්න. හැබැයි පොඩ්ඩක් ගැලපෙන්න නමක් දෙන්න. මම මෙතන ඉස්සරහම about කියලා දෙන්න. about page එකට යන්න. ඊට පස්සේ අපි යන්නේ about page එකේ නම තියෙනවා. ඒකට element කියලා අපි දෙනවා අපේ path component එක about අනිවාර්යෙන් import කරගන්න. అలాగే about page එක import වෙන්නේ මොකද අපි
කෝඩ් එකක් මේකට දාලා නැති නිසා. හරිද? මම දැනට මේකම කොපි කරලා දානවා. මේ ටික ඔයාලා චේන්ජ් කරගන්න. මේ ටික අපි වෙනස් කරගමු. about container එතන අපි දාමු. හරි මේ ටික අපි දැනට අයින් කරලා අපි routing ටික පොඩ්ඩක් හදාගන්න. හරි. අපිට export කියන import කරන්න පුළුවන්. හරි. හරි. අන්න අපි import කරගත්තේ. ඊට පස්සේ copy කරලා දාගන්නවා. මේක අපි දෙමු ස්ලෑෂ් මතියමුනේ. අපි සාමාන්‍යයෙන් අපේ root path එක වෙන ස්ලෑෂ් නේ. ඒ නිසා අපි ස්ලෑෂ් තියලා අපි home එකත් හරි මෙච්චර routing තියෙන. ඉතින් ඔයාලට ගොඩාක් complex විදිහට හදාගන්නත් පුළුවන් ඉස්සරහට ඔයාලා API එක වැඩ කරනකොට. params එහෙම ඔයාලට section විදිහට හරි මේ ටික විතරයි තියෙන්නේ. එතකොට අපිට හදට අපේ routing වල ඉතින් ඔයාලට ඉස්සරහට complex විදිහට හදාගන්න පුළුවන් මේවා ඔයාලට API එහෙම use කරනකොට params pass කරන්න පුළුවන් විදිහට IDC එකෙන් pass කරන්න පුළුවන් විදිහට. හරි ඊට පස්සේ අපි අපේ home එක හරිනේ. හරි මේකට අපි දාගමු class එක මේකට දාගමු. class name මොකක්ද අපි දාන්නේ? KRBTN section කියලා දාගමු. CTA button කියලා දාමු. හරි. මේ අපි style එකට දාන්නේ ඉතින් ඔයාලා කැමති class එකක් දාන්න පුළුවන්. හැබැයි class එකේ නම හරියට use කරන්න ඕනේ style වලට. මම හිතනවා HTML වල දන්නවා වගේ HTML CSS basics එක මේ තියෙන. හරි. අපිට ඒකට වැඩි වෙලක් දාන්න ඕනේ නැහැ. React ගැන කතා නිසා. හරි. එතකොට මේක හරි අපේ basic ටික right about එකත් ඔයාලට කැමති විදිහට හදාගන්න. right ඉතින් මම මේකත් component එකම copy කරලා දාගන්නවා. අපිට නැත්නම් අපි යන්කොනේ සමහරක් අයට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝටම ගැලපෙන විදිහට යන්න. හරි. අපි තව div එකක් දාගෙන short form එක වලට යන්නත් පුළුවන්. හොඳේ fast ඕනේ නම්. එතන තව class name එකක් දාගමු. about content මේ වගේ දන්නවනේ ඔයාලා අනිවාර්යෙන් ඔයාලා skip කරලා බලන්න. ඔයාලා කලින් කරා නම් හරි. ඊට පස්සේ අපි about title එක දාගමු. h1 එකක්. හරි. ඊට පස්සේ මොකක්ද? ඒ ටික ඇති නේද අපි? තාම ගමු. හරි. about h1 එකට අපි class එක දාමු about title කියලා. තව div එකක් අපි දාගමු about section එකට. මේක තමයි about section. එකම විදිහට යන්නේ. හරි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. beginner කෙනෙක් නම් ගොඩක්. ඒකට මෙතන HTML උත් කාවයක් right. ඉතින් ඒවා ටිකක් ඔයාලට ස්ටඩි කරන්න පුළුවන්. මොනවත්ම දන්නේ නැති කෙනෙක්. ඉතින් අපි p tag එකක් දාගන්නවා. අපි ඒකට දානවා
about test කියලා class එක. හරි. හරි. මේක අපි save කරගමු. අනිවාර්යෙන් ඔයාලා මෙතන auto save දාලා නැත්නම් දාගන්න. නැත්නම් අනිවාර්යෙන් හැම එකම code කරලා පස්සේ control n s control plus s ඔබන්න. අනිවාර්යෙන් save කරගන්න. right. okay මෙතනත් හරිනේ අපිට හරි. right. මේකේ class name එකත් පොඩ්ඩක් වෙනස් කරගන්න එක about css file එකේ තියෙන නිසා class එක අපි දානවා back in කියලා. මේකෙත් අපි දානවා back button කියලා. back button වගේ දාමු. class name back මොනම් BTN කියලා short form එකක් දාන්න පුළුවන්. හරි. ඒ වගේ ඔයාලා easy ඒවා use කරන්න. study කරනකොට මේ විදිහට යන්න. හරි. ඊට පස්සේ මේකත් හරිය අපි style ටික දාගමු. මම style files දෙකක් හදාගන්නවා about එකක් home එකටයි. ඉතින් ඔයාලට style වල වෙනම styles කියලා ඕන නම් folder එකක් හදලා ඒක ඇතුලේ files දාගෙන යන්නත් පුළුවන්. right. නැත්තම් home කියලා folder එකක් හදලා ඒක ඇතුලේ home එකයි style එකයි එහෙම දාන්න යන්නත් පුළුවන්. හරි. මම ඔයාලට පොඩ්ඩක් තේරෙන්න ඕන නිසා හැමෝටම මම normal basic විදිහට යන්න. එතන about css කියලා මගේ CSS ටික මම copy කරලා දාගන්නවා. මේ ටික මම දාලා තියන්නම් GitHub එකේ basic CSS තියෙන ඉතින් min height එක දීලා තියෙනවා, padding, background linear එකක් දීලා තියෙනවා. ඒ වගේ max width එක වගේ CSS පොඩි basic ටිකක් දීලා තියෙනවා. ඒක බලාගන්න. මම දීපොත් මට අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒ වගේම මම CSS එක දාන්න. හරි. මේ ටික හරි. right. එතකොට අපේ ටික apply වෙලා දිනවා. අපි run කරලා බලමු. CSS ටිකත් apply වෙලා තියෙන්න ඕනේ. මට අමතක වුණා අපේ routing ටික දාන්න. හරි. අපි routing ටික ඊට පස්සේ අපි button එකට දාමු. ඉස්සලා home එකට යන්න. link එකේ route අපි path දාමු to කියලා තියෙනවා. parameter අපි link එකේ path එක දාන්න to කියලා දාන්න ඕනේ. to අපේ path එක නම දාන්න පුළුවන්. මෙතන අපි දැම්මේ about නේ. about හරි. හරි. ඊට පස්සේ about එකට ගිහිල්ලා අපි මේක වෙනස් කරමු back to home කියලා. cut to කියලා දාලා අපේ path එක දානවා. අපේ root path slash දැම්මේ home එකට. route එකේ වල බලන්න පුළුවන් මෙතන ගිහින්. හරි. එතකොට මේක ක්ලික් කරාම home එකට යනවා. තේරුණා කියලා හිතනවා. හරි. මේ ටික විතරයි. එතකොට මට පොඩි දෙයක් කලින් කියන්න අමතකුණා. මෙතන අපි දාලා තියන්නේ normal functional component එකක්. එතකොට මේක arrow functional component එකක් විතරක් දාන්න පුළුවන්. මම කලින් කිව්වේ ඒක arrow functional component එක විතර නිවැරදි වෙන්න ඕනේ. එතකොට ඒකේ වෙන්නේ අපි function කියලා අපි mention කරන්නේ කෙලින්ම අපි export කියලා දාන්නෙත් නෑ මෙතන. මම ඔන්න මෙතන පොඩි sample දාලා පෙන්නන්නම්. අපේ component නම දාමු. ඒක දාමු home කියලා. මෙතන export දාන්න පුළුවන්. මම export const home දාමු.
එතකොට arrow function එක. arrow function එකේ return එක දානවා. ඒක මේ විදිහටම යනවා. හරිද? එතකොට මේකේ තව ක්‍රම තියෙනවා මේ export එක නැතුව මම දැන් කිව්වේ export එකක් නැතුව අපිට දාන්න පුළුවන්. මේක වෙනම export එක යටින් දාන්න පුළුවන්. හරිද? එතකොට තනි component එකක් එක file එක දෙනකොට ඇත්තටම මේම channel lazy අපිට එක file එකේ ගොඩක් components අපි සමානක් කරලා හදනවානේ. එතකොට අපිට වෙනම export කරන්න පුළුවන් එකේ. එකම curly braces වල අපිට export කරන්න පුළුවන්. දාලා. හරි. යා මේකත් අමතර දැනුමට කිව්වේ ඔයාලට try කරලා බලන්න පුළුවන්. හරි අපිට තේරුණ දෙයක් තියෙනවා අහන්න. අපි නම් run කරලා බලමු අපේ ඇස්. npm run ඒකට කලින් අපි path එකට යන්න ඕනේ. මෙතන හරි පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා අපි කලින් අර අපි React DOM එක අපි React Outer DOM එක ඉන්ස්ටෝල් කරානේ. ඉතින් path එකට අපි ගිහලා නැතුව තමයි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. හරි. ඉතින් අපි path එකට ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගන්න ඕන නැත්නම් වැඩ කරන්නේ නැහැ. cd අපේ නම React. හරි. React app එක ඇතුළට යන්න ඕන අපේ project එකේ නම. project එකට යන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන මේ additional ටිකක් තියෙනවා ඉන්ස්ටෝල් වෙලා. මොකද මම අර ඉන්ස්ටෝල් කරේ අපේ ෆෝල්ඩර් එක ඇතුළේ. එතකොට මේ node module එකයි package ටිකයි package.json ටිකයි ඇවිල්ලා තියෙනවා automatically. ඉතින් අපි දැන් අයින් කරන්නේ. මේකත් හොඳයි ඔයාලට අලුතෙන් මොකක් කරේ ස්ටඩි කරන්න දෙනවා මේ වගේ error එකක් එනකොට. හරි. මෙතන එකක් වෙනවානේ මොකද්ද? හරි. අපි uninstall කරපු නිසා අපේ ෆෝල්ඩර් එකේම තිබ්බ නිසා ඒක කොහොමත් අරගෙන තියෙනවා. මෙතන JSON ෆයිල් එක තිබ්බ නිසා අපි මේක හරියට ඉන්ස්ටෝල් කරන්න ඕනේ අපේ path එකේ. හරිද? එතකොට අය කොපි කරලා ගමු. right. හරි. ඉන්ස්ටෝල් වුණා. හරි error එක ගියා. හරි. ඉතින් අපි run කරලා බලමු අපේ command එක script එක මම ඔයාලට කලින් කිව්වා package.json එක බලා ගන්න පුළුවන් මම dev එක. so npm run අපේ script එක නම. dev. error එකක් නැතුව run වෙන්න ඕනි බලමු. එක පොඩි application එකක තියෙන error වෙන්නේ විදියක් නැහැ. ලොකු application වල තමයි error එකක් ආවොත් අපිට එන්නේ. හරි. ඕකේ අපේ මෙතන තියෙනවනේ style ටික apply වෙලා නැහැ. හේතුව මොකක්ද? කල්පනා කරන්න බලන්න. හරි. මොකක්ද දන්නවද? අපි මෙතන අපේ css එකයි home css එකයි import කරේ නැහැ. right? මොකද මේ global එක නෙමෙයිනේ අපි create කරේ. එතකොට අපි අපේ style ටික import කරගන්න ඕන. about එක about css වල right මෙතන import කරනකොට පේන ඇති මම දාලා තියෙන එක dot එකයි. එක dot එකයි /home css. ඒ කියන්නේ අපි එකම ෆෝල්ඩර් එක ඇතුලේ මේ ෆයිල්ස් ටික තියෙන. ඒතකොට ඒක අවුලක් නෑ. මේ ෆෝල්ඩර් එක එළිය තියෙනවා නම් ඔයාලා ෆෝල්ඩර් එක හදලා තියෙනවා නම් එතකොට මේ path එක තව dot එකක් දාන්න. හරි? ඒ කියන්නේ එළියෙන් තියෙන මේකෙන් එළිය. හරි? එහෙමයි යන්නේ. ඒතකොට මේ path ගන්න විදිය පොට්ටක් ඔයාලට ලොකු ප්‍රොජෙක්ට් කරනකොට ඒ ටික ස්ටඩි කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් කරනකොටම. හරි. මොනවද තිබුණත් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න වෙනම ෆෝල්ඩර් එකක් හදලා ස්ටයිල් වලට. හරි අපේ ඇප් එක දැන් රන් වෙන්න ඕනේ ගිහලා බලමු. හරි පොඩි අපේ ඇප්ලිකේෂන් එක තියෙනවා. ඒතර මෙතෙන් about එකට යන්න පුළුවන්. එතනින් back to home යන්න පුළුවන්. ඉතින් අපේ routing ටික හරියට වැඩ. හරි.
ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු අපේ රියුසබල් කම්පොනන්ට් එකක් කොහොමද ක්‍රියේට් කරන්න කියලා. මම කියන්නේ එක වාසියක් රියුසබල් කම්පොනන්ට් කියලා. ඒකට අපිට මේ home කියන එකත් කම්පොනන්ට් එකක් තමයි bot කියන කම්පොනන්ට් එකක් තමයි අපිට මේවත් ඉම්පෝට් කරන්න පුළුවන්. ඒ වගේ අපිට එන්න මේ පොඩි කම්පොනන්ට්ස් නේ ඔයාලගේ සමහරක් වලට error handling වලට කම්පොනන්ට් හදන පොඩි කාඩ් වගේ දේවල්. එතකොට ඩෑෂ්බෝඩ් එකක් ක්‍රියේට් කරන ඒකේ ගොඩක් කම්පොනන්ට් එන ඒ වගේ ගොඩක් රියුසබල් කම්පොනන්ට් හදන්න පුළුවන්. අපි පොඩි කම්පොනන්ට් එකක් හදලා බලමු. බටන් එකට හදමු අපි. බටන් එක. මෙන්න මෙතන තියෙන බටන් එකට පොඩි රියුසබල් කම්පොනන්ට් එකක් හදලා බලමු. හරි එහෙනම් අපි කොහොමද හදමු මේක? වීඩියෝ ගොඩක් දෙක යන නිසා මෙතන ෆෝල්ඩර් එකක් හදාගන්න components කියලා. components කියලා හදාගන්න. එතකොට ඒකේ ඔයාලට ෆයිල් එකක් හදාගන්න බටන් කියලා. හරි. මේක අපේ පොඩි ෆන්ක්ෂනල් කම්පොනන්ට් එක හදාගමු. මේකේ අපේ return block එක තියෙනවා නේ. අමතක කරන්න එපා return block එක අපේ sorry curly braces එන්නේ. හරි මේකේ අපේ මම මෙතන අපේ බලමු මේකේ තියෙන හරි මේකම කොපි කරලා ගන්නවා. ඒකට මෙතන ස්ටයිල් ටික අපිට ඇප්ලයි කරගන්න පුළුවන් බටන් එකට කොමන්ලි ඔයාලට වෙනවා මේකට ස්ටයිල්. මෙතන ෆයිල් එක හදලා දාගන්න පුළුවන්. හරි. ඔයාලා ඒක කරනවා හොඳයි. හරි අපි එහෙනම් අපේ ස්ටයිල් ෆයිල් එක ඉම්පෝට් කරන් ඉමු. මොකද එතන හෝම් එකට අදාළ බටන් එකේ ස්ටයිල් ටික තියෙන විතර හෝම් CSS එක ඉම්පෝට් කරගන්න ඕනේ. හරි මම කලින් කියවනේ දැන් මෙතන අපේ හෝම් CSS එක මේ ෆෝල්ඩර් නෙමෙයි දෙන්නේ. හරි. එතකොට අපිට ඩොට් දෙකකට ගියා අපේ ස්ක්‍රීන් ෆෝල්ඩර් එකට යනවා. ඒක ඇතුලේ තියෙන හෝම් CSS එක ඉම්පෝට් කරනවා. හරි. හරි. ඊට පස්සේ අපේ වැදගත්ම දේ තමයි දැන් ක්‍රියේට් කරන්න යන්නේ අපේ කම්පොනන්ට් එක. මේ කම්පොනන්ට් එක තමයි දැන් ඒකට අපේ මේ TypeScript නිසා පොඩ්ඩක් චේන්ජ් කරන types අපි define කරන්න. ඒ වගේම මෙතන properties දාන්න ඕනේ. හරි. ඒතර අපිට මේක 2 කියලා property එකක් ඕනේ. තව මොනවද ඕනේ? ටෙස්ට් එක අපිට ඕන එකක් දාන්න ඕනේ. හරි. එතකොට අපි type define කරන්න ඕනේ. TypeScript use කරනවා. හරි. මම button props කියලා දාලා to කියන එකට එක type එකක් දාමු string කියලා. string use වෙන්නේ අපේ URL string values නේ. ඊගොම test එකටත් අපි string දාන්න පුළුවන්. වලට boolean වෙන්න පුළුවන්. okay react.node වගේ type තියෙනවා. පොඩ්ඩක් වෙනස් type ඒ වගේ ගොඩක් එක එක type තියෙනවා. හරි වලට ඒවා search කරලා ගන්න පුළුවන්. ඔයාලට අමතක නම් Google එකේ තියෙනවා. හරි එතකොට මේ ඔක්කොම string values අපි string දාමු. ඒකට මේ අපේ types ටික දාගමු අපේ component එකට. මෙතන අපි properties ටික දාන්න ඕනේ. to එක තියෙනවා. test එක තියෙනවා. ඊට පස්සේ අපේ මේ copy කරලා ගන්න. types define ටික අනිවාර්යෙන් දාන්න ඕනේ. එතකොට මේ ටික types ටික define වෙන්නේ හරියට. property එක මෙතන දාන්න ඕනේ. curly braces වල. හරි. ඒතර 2 කියලා දාන්න. ඒතර මේවා කොහොම properties හරි. මේ තමයි pass වෙන්නේ. හරි. ටෙස්ට් එක මෙහෙම දාගන්න. ඒතර මේ වගේ ගොඩාක් ලොකු component වල හදාගන්න පුළුවන් properties ගොඩාක් දාලා. හරි. එතකොට ගොඩක් reusable component එක වෙනවා use වෙන්නේ. ඒතර ආයේ එක හැම එකෙම code base එක ගහින්න ඕනේ එකයි main මේකේ තියෙන point එක වාසි point හරි. හරි. ඒතර මේ ටික හරි. අපි export කරගමු.
ඒතර බටන් එක අපි එක්ස්පෝර්ට් කරගන්නවා. මේක අපි true එකට දානවා. මොකක්ද අපේ value එක about about it was a test එක reckon හරිම ලේසි. මේක දාමු about අනිවාර්යෙන් close කරගන්න. ඒතර අපේ link එක ෆෝන් එක අයින් කරගන්න මම මේකම copy කරලා දාගන්න අපේ about එක. හරි එක්කන මේ ටික ඔක්කොම අයින් වෙනවා. ආයේ කෝඩ් එක රෙන්ඩර් වෙන්නේ අපේ ඇප්ලිකේෂන් එක. ඒතකොට ඇප්ලිකේෂන් එක පාස් වෙනවා. මෙතන අපේ පාත් එක වෙනස් කරගන්න අනිවාර්යයෙන්. මෙතන back to home කියලා දාගන්න පුළුවන්. sorry back to home. හරි බලමු දෙන්න. හරි කලින් විදිහටම මේ change කරලා බලමු. about us කියලා දාමු. හරිනේ. ඒතර අපි reusable component එකත් හැදුවා. එතකොට අපි කතා කරා component routing ඔක්කොම කතා කරා. එතකොට මම කලින් ඔයාලට කියන්නේ නැති DOM එක browser එකේ real DOM එක වගේම අපේ React වල use කරන මේ virtual DOM technique එක. එතකොට වෙන්නේ දැන් අපි මොකක් කරන්නේ මෙතන change කරනකොට දැන් application වල API එකක් run වෙනවා. එතකොට ගොඩක් අපිට events තියෙනවානේ. මොකක් කරේ user click කරනවා මොකක් කරේ button එකක්. එතකොට real DOM එක update කරනකොට browser එකේ document object model එක මුළු model tree එක මේ කියන්නේ අපේ document එක HTML tree එකම check වෙනවා. හරි. එතකොට check වෙනකොට වෙන්නේ අපේ application slow වෙනවා. හරි. slow නිසා React වලින් technique එකක් use කරලා දෙන එයාලගේ ඇතුළෙම virtual DOM එකක් හදන් තියෙනවා. එතකොට මොකක් කරේ change වුණාම virtual DOM එකෙන් තමයි DOM එක update වෙන්නේ. ඊට පස්සේ change එක විතරක් browser එකට දෙන්න. ඉතින් ඒ නිසා තමයි ගොඩක් fast වෙන්නේ. React use කරනකොට normal අපි JavaScript HTML use කරනවට වඩා. හරි. හරි එහෙනම් අද ඒ ටික තමයි අපේ lesson එකෙන් කාවෙන්න තියෙන්නේ. මොනවාරි තිබුණොත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මේ ටික ඔක්කොම අපි දාලා තියන්නම් අපේ GitHub එකේ. හැබැයි ඔයාලා manually type කරන් යන්න. හරි? ඕකේ. අද ජය.